ලිංගික අධ්‍යාපනය සඳහා පාසල්වල දරුවන්ට කොන්ඩොම් බෙදන්නට ඕනේ කියලා. කවුද මේ පිස්සු කතා මේ පිස්සු වැඩ යෝජනා කරන්නේ? මේ අපේ රටද මේ ලංකාවද? ඇමරිකාවද? එංගලන්තෙද? ඕස්ට්‍රේලියාවද? මේ අපේ රටේ සංස්කෘතිය විනාශ කරන වැඩපිළිවෙලවත්. මේ ළඟදී අපේ දේවස්ථානයක කාන්තාවන් දෙදෙනෙක් කසාද බැන්දා. හොරෙන් පියතුමා රවට්ටලා හෝර්මෝන වලින් බේත් අරගෙන එක කාන්තාවක් රැවුලක් හදාගෙන. මේක කසාදයක්ද? පිරිමි දෙන්නෙකුට කසාද බැඳලා මොකද්ද ගත කරන්න පුළුවන්? කසාද ජීවිතේ. ගෑනු දෙන්නෙකුට බැඳලා මොනවද කරන්න පුළුවන්? මොකද්ද මේ විහිළුව? අපේ ඇඟ විකුණලා අපිට රට කණ්ඩ බොණ්ඩ හොයා ගන්න ඕන කමක් නැහැ. ඔය දේවල් කරන ඒ රජයේ නිලධාරීන් අයින් කරලා දාන්න. ඒගොල්ලන් තියන්න එපා ඔය පුටුවල. පුටු රත් කර කර අපේ සමාජය පිරිහීමට ලක් කරන්නට ඒ නිලධාරීන්ට ඉඩ දෙන්න බෑ. කොයිතරම් ඉහළ පුටුවක හිටියා. විශේෂයෙන්ම බුද්ධ ආගමේ තියෙන සිද්ධාන්ත අනුව සංස්කෘතියක් හැදිලා තියෙනවා අවුරුදු 10 ගණන. ඒ සංස්කෘතියෙන් අපිත් පෝෂණය වෙනවා. ඉන්නේ ඒ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙනියන්න රට.